හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ හොස්පිටල් බෑග් එක ගැනයි. මං දැන් මට තව සතියයි හරියටම තියෙන්නේ. ඊට කලින් මේ වීඩියෝ එක කරනවා කියලා හිතුවා. මෙතෙන්දි මේ පෙන්නන්නේ මට ලැබෙන්නේ ඉන්නේ දුවෙක්. මේ ගත්තේ යාට පෙකණි කට්ටුවක් ඕනි වෙයිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. මම මොකද මේ සැරේ ප්‍රයිවට් හොස්පිටල් එකක තමයි ඩිලිවරි එක කරන්න හිතාගෙන ඉන්නේ. මේ තියෙන්නේ මං එයාට ගත්තු පවුඩර් පෙට්ටිය. මේක මම මේ දැන් මේ පෙන්නන ටික තමයි මම ලේබර් රූම් එකට අරන් යන්න හිතාගෙන ඉන්නේ. එතකොට මේ බබාට අවශ්‍ය කරන ක්‍රීම්, පවුඩර්, ෂැම්පූ ඒ ටික තමයි දැන් මේ ඔයගොල්ලන්ට මම මේ පෙන්වන්නේ. අපි හැමෝම ඉතින් ආසාවෙන් තමයි මේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරන්නේ. අම්මා කෙනෙක් වෙන්න ඉන්න කට්ටිය ඒ දේවල් දන්නවා කොච්චර ආසද කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ මේකත් ඕනි වෙයිද කියන්න මං හරියටම දන්නේ නැහැ. හිතෙනවා අවශ්‍ය නැති වෙයි කියලා. මොකද මේ ලේබර් රූම් එකට අරන් යන්න කියලා ගත්තු බෙඩ් ජැකට් චීත තමයි පෙන්නුවේ. මේ තියෙන පනාව. ඊට පස්සේ මෙන්න මේ බෑග් එකේ තමයි මම බබාගේ ටික දාගෙන යන්න හිතාගෙන ඉන්නේ. මේ ලේබර් රූම් එකට බබාට ගත්තු පැනල් එක තියෙන්නේ. මෙතන තියෙනවා එයාට ගත්තු ස්ලීපින් සූට් එක. ඒ කිට් එක තමයි මේ තියෙන්නේ. හරිම සුව පහසුයි. මේවා දකින්නකොට නම් ඇත්තටම ගොඩාක් ආසයි. තව සතියක වගේ කාලයක් මට තියෙන හින්දා ඒකලා මං ආයෙ ගත්තා. මෙන්න මේ නැපි එක තමයි මම බබාව පිහන්න මේ සූදානම් කරගත්තු එක. මේවා නම් මම මේ නැප්කින් කඩෙන් කට් පීස් කඩේකින් අරගෙන මම මහගත්තා, ඔලොක් කරගත්තා වටේට. මෙතන නැප්කින් 3ක් තියෙනවා ලේබර් රූම් එකට බබාට අරන් යන්න. මෙන්න මේ බේබි ගවුම නම් මගේ ලොකු බබාගේ මගේ කලින් බබා පුතා. එයාට මං ගත්ත එකක් තමයි. හරිම ආසාවෙන් තමයි දෙවනියාටත් ඒක මං ගත්තේ. පොඩි බේබි ගවුම. ඒක තමයි ලේබර් රූම් එකට මෙයාට අඳවන්න අරන් යන්නේ. වූල් සූට් එකක් ගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. මං හිතාගෙන ඉන්නේ මේ සැරේ ආසිරියකට යන්න කැන්ඩිවල ආසිරි හොස්පිටල් එකට. ඉතින් ඒකේ ලිස්ට් එකට අනුව තමයි මම දේවල් ගත්තේ. සමහර ඒවා නම් ලිස්ට් එකේ තිබ්බේ නෑ. ඕනි වෙයිද නැති වෙයිද කියලා කෝකටත් හිතලා තමයි මං ගත්තේ. මේවා නම් මං මේ ටික වෙනම ගත්තේ. බබාගේ අත් දෙකට දාන මේස් දෙකයි ලස්සනට ගත්තා පොඩි තොප්පියයි තව මේස් දෙකයි. ආසාවටම ගත්ත ඒවා ටිකක් තියෙන්නේ. ඉතින් ඒවත් මම ලේබර් රූම් බෑග් එකටම දාගත්තා. එතකොට මෙතනත් මම ලේබර් රූම් අරන් යන්න මගේ පෑන්ට්ස්, එතකොට ෆීඩින් බ්‍රා එක, ඒ වගේ දේවල් ටිකක් තමයි මම මේ බෑග් එකේ දාගෙන තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි මම ලේබර් රූම් එකට අරන් යන්න හිතාගෙන ඉන්නේ. දැන් මෙතන තියෙනවා හොස්පිටල් එකට මං අරන් යන්න ඕනි කරන ලිය කියවිලි ටික. මෙතන බබාගේ මුල ඉඳන්ම කරපු ස්කෑන් පරීක්ෂණ ඒ දේවල් ඇතුළත් පොත තමයි. එතකොට මගේ ඩොක්ටර් ආදරෙන් මතක් කරන්න ඕන හරිම හොඳයි ඩොක්ටර් දර්ශන ද සිල්වා වියෝජී තමයි මම channel කරේ.
හරිම හොඳයි. හරිම සුහදශීලී ඩොක්ටර් කෙනෙක් තමයි එයා. මෙතන තියෙනවා හස්බන්ඩ්ගේ මගේ උප්පැන්න සහතික, එතකොට විවාහ සහතික, ක්ලිනික් කාඩ් එක, ඒ ඔක්කොම දේවල් ටික මෙතන තියෙනවා. මේ පෙන්වන රෙදි කුඩේ තමයි මම රූම් එකට අරන් යන්න තෝරගත්තේ. මේ රෙදි කූඩේ නම් මගේ කලින් බබාට ගත්තු එකක් තමයි මේ. ඒකම තමයි මම මේ සැරේත් පාවිච්චි කරන්න හිතුවේ. ඉතින් මේ හැමදේම ලෑස්ති කරගත්තේ ගොඩාක් ආසාවෙන්. මේක තමයි මම බෙඩ් ෂීට් එකක් අරගත්තා මට අරන් යන්න. ඊට පස්සේ මේ තියෙන්නේ කොටන් බෝල් බබාට ගත්ත එක. මෙතන තියෙනවා මට ගත්තු බෙඩ් ජැකට්. රෝස පාටින් මේක මං අලුතෙන්ම ගත්තු එකක්. අනිත් බෙඩ් ජැකට් නම් මගේ ළඟ කලින් බබාට ගත්තු ඒවා තමා තියෙන්නේ. මේක තමා මේ බෙඩ් ජැකට් මගේ කලින් බබාට ගත්තේ. ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ඒක ගොඩාක් උත්තරීතර හැඟීමක්. ඒක දැනෙන්න නම් අම්මා කෙනෙක් වෙන්න ඕනි. ඉතින් ওই විදිහට තමයි මගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති වුණේ. මෙතන තියෙනවා මං අරන් යන ටවල් එක. ඒක තමයි මේ තියෙන්නේ. මේ හැමදේම මම හොඳට සෝදලා අයන් කරගෙන තමයි මම මේ බෑග් එක ලෑස්ති කරගන්නේ. මේක නම් මම බබාට ගත්තේ ඇත්තටම ආස හින්දා. ගෑනු ළමයෙක් හම්බ වෙන්න ඉන්නකොට ඉතින් මේ වගේ එක දේවල් වලට අම්මා කෙනෙක් ආසයිනේ. ඒ ආස හින්දාමයි ඉතින් මම ඒක අරගත්තේ. මෙතන තියෙන්නේ මගේ කලින් බබාගේ පොඩි බේබි ගවුන්. බේබි ගවුන් සෑහෙන්න තියෙනවා 20කට වැඩිය තියෙනවා. ඉතින් මං අලුතින් මේ සැරේ මගේ බබාට ගත්තේ නෑ. මොකද මේවා ගොඩාක් කල් පාවිච්චි කරපු නැති නිසා මම මේවා හොඳට සෝදලා පිරිසිදු කරගෙන අයන් කරගෙන මම පරිස්සමට පාවිච්චි කරපු නිසා ඒ දේවල් ඉතින් මගේ දෙවෙනි බබාටත් මං තියාගත්තා. කලින් ඉඳන් මේ ප්ලෑන් එක හිතේ තිබුණා. මං අහලා තියෙන විදිහට අලුතින්ම ඇඳුම් ගන්නවට වැඩිය පාවිච්චි කරපු ඇඳුම් හරි සොෆ්ට් එකට සිනිදුවට තියෙන එක බබාගේ සමට හොඳයිලු. ඉතින් මම ඒකමයි තියාගත්තේ. මේවා නම් මං අලුතින් ගන්න වුණා. මේ ටික මේ නැප්කින් ටික ඒවත් මං සෑහෙන ගත්තා මේ සැරේ. මේ කට් පීස් කඩේකින් රෙදි අරගෙන ඒවා මම මෝලොක් කරගත්තා. එහෙම ගන්න එක අපිට ගොඩක් ලාභයි වගේම ගොඩක් ලේසියි ඇත්තටම. අපේ ආසාවෙන් අපි කරගන්නත් පුළුවන් නේ මහලා තියෙන ඒවා ගන්නට වැඩිය අපි ආසාවෙන් බබා වෙනුවෙන් අරගෙන ඒවා ඕලොක් කරගෙන ඒ දේවල් කරගන්නකොට ඒක වෙනම සතුටක්. ඒක විඳින්න ඕනේ. මේ නැප්කින් එක විතරයි මගේ කලින් බබාගේ නැප්කින් සෙට් වලින් තියෙන්නේ. ඉතින් මම ඒක හරි කමක් නැහැ කියලා මම පරිස්සමට එකක් තියාගෙන හිටියා. මගේ මේ සැරේ හොස්පිටල් බෑග් එකෙන් 50%කටත් වැඩිය තියෙන්නේ මගේ කලින් බබාගේ ඒවා. ඒවා තියාගත්තේ ගොඩක් ආසාවෙන්. මේවා නම් මම අලුතින්ම ගත්තේ ඒවා. ස්ලීපින් සූට් එක ඒක විදිහට මම ගත්තා. ඒවත් ගොඩාක් ගත්තා. ඒ ටිකත් මම දාගත්තා හොස්පිටල් බෑග් එකටම. පාට ඒවා. ඉතින් මේවා දකින්නකොට ඇත්තටම ගොඩාක් ආසයි. තව දවස් 7ක වගේ පොඩි කාලයක් තියෙන නිසා දැන් ඇත්තටම ඉවසිල්ලක් නැතිව ඉන්නේ. ඇඟිලි ගණන් කර ඉන්නේ. කොයි වෙලේද හම්බ වෙන්නේ, කොයි වෙලේද මූණ දකින්නේ. ඒ කියන හැඟීම අම්මා කෙනෙක්ට ඒක දැනෙනවා. ඒක කියන්න වචනින් කියන්න මෙච්චරයි කියලා කියන්න බෑ. හරියට නිකන් පළවෙනියටම අම්මා කෙනෙක් වෙන්න යනවා කියන හැඟීමමයි තාමත් මට දැනෙන්නේ. ඒක හැම අම්මෙක්ටම එහෙම තමයි මං හිතන විදිහට. මේ පැනල් එකත් මම මෙයාලට පෙන්නන්නේ මේ මෙතන තියෙන පැනල් තුනම මගේ කලින් බබාගේ ඒවා. එයාට අවුරුදු 4යි. ඉතින් ඒ අවුරුදු 4 ඇතුළත මේවා ගොඩාක් ඉතින් පාවිච්චි වුණේ නැහැ. ඒ වුණාට මං හරි ආසාවෙන් තියාගෙන හිටියා. එතකොට මේ සෙට් එක නම් මං අලුතින්ම ගත්තේ. මෙතන ගෑනු ළමයෙක්ට මං ආසාවට හෙයා බෑන්ඩ් අරගෙන ඔය තොප්පි මේස් ඒ වගේ දේවල් සෙට් එකක් තමයි මෙතන තියෙන්නේ.
ඒ වර දකින්නකොට මට ගන්න හිතෙනවා. හරි ආසයි. මොකද ගෑනු ළමයෙක්ට හැඩ බලන්න අන්දවලා එක එක දේවල් කරන්න පුළුවන් නේ. ඒ දෙයට මම ගොඩක් හරි ආසයි. මේකත් මගේ කලින් බබාගේ. එයාට ගත්ත එකක් තමයි මේක තියෙන්නේ. අලුත්ම විදිහට තියෙනවා. මොකද මම ඇත්තටම හොඳට පාවිච්චි කරා. ඒක නිසා මට මේ සැරේ කොහොමත් ගොඩාක් ලොකු වියදමක් ගියේ නෑ මේ හොස්පිටල් බෑග් එක ලෑස්ති කරගන්න. මේ දේවල් අපි පරිස්සමට තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. එතකොට මම මේ දේවල් මේ ටික මගේ ටූත් පේස්ට් එක, සබන් කෑල්ල, බ්‍රෂ් එක ඒ ටික මම ගත්තේ හොස්පිටල් එකට අරන් යන්න. එතකොට මෙන්න මේක අපිට ගිෆ්ට් එකක් විදියට තමයි හම්බුනේ. මගේ හස්බන්ඩ්ගේ බාප්පගේ පුතා තමයි ඒක අපිට දුන්නේ. ඒක ඇත්තටම ගොඩාක් ලස්සනයි. හරිම ආසයි. ඉතින් ඒකත් දාගත්ත අපි හොස්පිටල් අරන් යන්න. මෙතන තියෙනවා රෝලින් කොට්ට දෙකක් තියෙනවා. ඒ දෙක මගේ බබාට හම්බ වෙච්ච දෙකක්. ඒකත් ගිෆ්ට් එකක් විදිහට තමයි හම්බුනේ. අපි පාවිච්චි කරේම නෑ. තවත් දෙකක් තියෙනවා. ඒ දෙකවත් පාවිච්චි කරේ නෑ. මේක අලුතින්ම ගත්තේ බබාගේ චූදානකට දාන්න තියෙන මේ කාපට් එක. ඒක මං ගත්තේ මේ සැරේ අලුතින්. කලින් බබාගේ එක නම් ඉරිලා ගියා. මේ සැරේ ඊට වැඩිය හොඳ එකක් තමයි මං ගත්තේ. ඊට පස්සේ මෙතන මෙන්න මේකේ මම දාලා තියෙනවා මේ රෝලින් පිලෝ දෙක ඇරෙන්න. මං මේ පින්ක් කලර් එකෙන් තියෙනවා. ඒක මෙට්ටෙත් එක්කම ඒකට හම්බ වෙනවා කොට් එකකුයි නෙට් එකකුයි තුනම. මම ඒක නම් ඔන්ලයින් ගෙන්න ගත්තේ 1400ට තමයි ගෙන්න ගත්තේ. ඒක ඇත්තට මේක ගොඩක් හොඳයි. කිසි කරදරයක් නැහැ. බබාව තියන්න කොට්ටෙත් හම්බ වෙනවා. මෙට්ටෙම තමයි නෙට් එක තියෙන්නේ. ඒක හින්දා ඒක ගොඩක් පහසුවක් වුණා. මම බබා වෙනුවෙන් කියලා මේ දෙවෙනි බබා වෙනුවෙන් කියලා පළවෙනියටම මම අරගත්ත එක තමයි ඔන්න මේක. ඔන්ලයින් දැකලා තමයි මම ඕඩර් කරලා ගෙන්න ගත්තේ. ඇත්තටම ඒක හරිම ලස්සනයි. මේ විදිහට තමයි තියෙන්නේ. ඒක මෙතන දිගෑරලා තියන්න අමාරුයි. ඒකයි මම මෙහෙම පෙන්නන්නේ. ඉතින් මම ඒකත් අරගත්තා කෝකටත් කියලා මේ හොස්පිටල් එකට අරන් යන්න. මෙන්න මේ කළු පාට බෑග් එකේ දාගත්තේ මගේ ලොකු බබාගේ වයි හස්බන්ඩ්ගේ රෙදි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ හොස්පිටල් බෑග් එක ලෑස්ති වුණේ. ඉතින් අදින් වීඩියෝ එක ඉවරයි. මම ආයෙත් අලුත් වීඩියෝ එක දේවල් අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ආදරෙන් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා, share කරලා, මට like කරලා මට help එකක් දෙන්න කියලා. ඉතින් ගිහින් එන්නම්.